දැන් මේ ව්‍යවසායකයෙක් විදිහට බිස්නස්මන් කෙනෙක් විදිහට කොහොමද මේ බිස්නස් එකට මේ B පොසිටිව් කියන සංකල්පය සම්බන්ධ වෙන්නේ? ඔව් දිනිත. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපේ කස්ටමර්ස්ලා ගැන බලාගෙන ඉන්නවා. අපි මොකද්ද ඉදිරියට කරගෙන යන්නේ කියලා මුලින්ම කියන්න ඕනේ මේ සංකල්පය ආවේ මේ B පොසිටිව් කියන දේ මගින්ම. අපේ ඇත්ත කතා කරන්න ඕනේ අපේ හැමෝම දන්නවා අපේ සෝලා මාකට් එක ඇතුලේ පොඩි ඩ්‍රොප් වීමක් තියෙනවා. එතකොට අපි ඒ කාලය ඇතුළත ඉදිරියට යන්න අපේ වියදම් කවර් කරගෙන අපි ඉස්සෙල්ලටත් දුන්නට වඩා හොඳ සර්විස් එකක් දෙන්න හොඳ දෙයක් අනාගතයට කරන්න නම් අපි ඒ ටික කවර් කරගෙන ගමනක් යන්න ඕනේ. ඒ වගේම තමයි මේ මාකට් එක ඇතුලේ මම කැමති නෑ ආපහු පල්ලෙහාට එන වැටෙන දෙයක් ඉදිරියට කරන්න. මොකද අපි මේ ගත්ත සම්මාන වලට අපි සාධාරණයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ඉන්න සියලුම කස්ටමර්ස්ලාට ඉදිරියටත් මීටත් වඩා හොඳ සර්විස් එකක් අපි ලබා දෙන්න ඕනේ. ඒක නිසා අපි මේ සංකල්පයක් එක්ක ඉදිරියට යන්න කටයුතු කරන්න හිතුවා. ඒ වගේම තමයි මේ මාකට් එක ඇතුලේ අපි ලබා දීලා තියෙන බෙනිෆිට්ස් ගත්තොත් සෝලා වලින් දැනටත් ලොකු ප්‍රමාණයක් ඒ බෙනිෆිට්ස් භුක්ති විඳිනවා. අපි ව්‍යාපාරයක් කරනවා නම් මම හැමතිස්සෙම හිතන්නේ අපිටත් සාධාරණයක් වෙන අපේ කස්ටමර්ස්ලටත් සාධාරණයක් වෙන හොඳ දෙයක් හොඳ හිතකින් දෙන්න. එතකොට අපි යම් දෙයක් කරනවා නම් වෙනස් විදිහකට කරන්න ඕනේ. ලෝකේ අපි ව්‍යවසායකත්වය එක්ක සම්බන්ධ වුණොත් ලෝකයට අපි වෙනස් විදිහකට හොඳ දෙයක් අපි හොඳ හිතකින් ලබා දෙනවා නම් මම හිතනවා ඒ දේ අනිවාර්යෙන් මේ මිනිස්සු වැළඳගයි කියලා. ඒ අවස්ථාවේදී මට කල්පනා වුණේ දැන් අපි කරගෙන ආවේ දේ ඇතුලේ මිනිස්සු ගොඩාක් බෙනිෆිට්ස් භුක්ති විඳිනවා උදල් විදියට ගොඩක් වෙලාවට අපේ ඉදිරියට දෙන භාණ්ඩයක් හෝ සර්විස් එකක් මගින් අපි දෙන්න හිතුවා තව කන්සෙප්ට් එකක්. එතකොට ඒ ධර්මය වශයෙන් බෙනිෆිට් එකක් වගේම තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා වගේම දෙන දේයින් තමන්ගේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා. අපි ලබා දෙන දේ මගින් තමන්ව මොටිවේට් වෙනවා. මම කල්පනා කරා ඒ වයිබ් එක අපි මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒ මගේ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එක මිනිස්සුන්ට දෙන්න ඕනේ. මම කල්පනා කරේ මං ඉස්සෙල්ලා කිව්වා වගේම be positive කියලා සංකල්පයක් අපිට ඇති වෙන්න නම් හිත ඇතුලෙන් හැමතිස්සෙම ඇති වෙන්න නම් අපිට හිත ඇතුලට මොටිවේෂන් එකක් දෙන්න ඕනේ. එතකොට අපේ සිතවිල්ලක් ඇති වෙන්න අපි හේතුවක් හදන්න නම් අපිට මොනවා හරි යමක් දකින්න අහන්න එහෙම සලස් වෙනවා. එතකොට මුලින්ම කල්පනා කරේ ඒ වයිබ් එක හදන්න අපි උත්සාහ කරමු. මම මෙහෙම ඉද්දි මට හැමතිස්සෙම පේන දේ තමයි වොච් එක. ඉතින් මම කල්පනා කරා අපි වොච් එකකින් මේ iSmart එකෙන් පළවෙනි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපි ලබා දෙනවා කියලා. මම කියන පළවෙනි කාරණය තමයි ඇත්තටම මේ B පොසිටිව් කියන සංකල්පය නොගෙන මේක අවශ්‍යතාවයක් ඒ කියන්නේ අවශ්‍යතාවයකුත් නැතුව අපෙන් කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්න එපා. මොකද මේ ගොඩනගන්නේ 2026 අපි සංකල්පයක් එක්ක අපි එනර්ජි මාකට් එකට එන්ටර් වෙන ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමය ඇතුලේ මේ සංකල්පය කොහොමද මිනිස්සු වැළඳගන්නේ කියලා හිතන්න අපි මුලින්ම එක්ස්පෙරිමන්ට් එකක් විදියට අපේ මාකට් එකේ සංකල්පය හරිනම් අපිව මිනිස්සු වැළඳගන්න. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ අපේ සංකල්පය නොදෙන අපෙන් කිසිම දෙයක් ගන්න අවශ්‍ය නැහැ අවශ්‍යතාවයක් නැතිනම්. මොකද අවශ්‍යතාවය තියෙන්නත් ඕනේ ඒ සංකල්පය ගන්නත් ඕනේ. ඒක අපි යම් කාලයක් ඇතුළත කරගෙන යනවා. ඔයාලට 2026 වෙද්දී සමහර විට ඊට කලින් වෙන්න පුළුවන් අපේ තවත් වෙනස් දෙයක් මේ B පොසිටිව් සංකල්පයෙන් එනවා. එතකොට ඒ මොන දේ අපි මේ iSmart එක ඇතුලේ යන කිසිම දෙයක් අපේ සංකල්පය නොගෙන නම් ගන්න එපා. මොකද අපි සමාජගත කරන්නේ සංකල්පයක් සමග තමයි මේ ඉදිරි කටයුතු කරගෙන යන්න අපි හිතලා තියෙනවා. මොකද අපි කැමති සමාජයට හොඳ දෙයක් දීලා සමාජයට අලුත් දෙයක් දීලා හොඳ දෙයක් කරලා අපේ ව්‍යාපාරය ඉදිරියටත් කරගෙන යන්න.
ඒ වගේම මම උත්සාහ කරනවා මේ මට ආපු self experience එක. ඒ කියන්නේ positive vibe එකත් එක්ක අපිට miracle එකක් වගේ උත්තර ලැබෙනවා නේ. mind power කියලා මම විශ්වාස කරන නිසා. ඒක මම ගොඩක් කාලෙක ඉඳන් හිතලා බැලුවා කොහොමද මේක මගේ ළඟ ඉන්න පිරිසට දෙන්නේ. එතකොට ඒකත් එක්ක ඒ වෙලාවේ තිබ්බ දේවල් ටිකත් එක්ක ඒ positive කියන සංකල්පය ඇතුළෙන්ම මම මේක අපේ බිස්නස් එකට සම්බන්ධ කරලා ව්‍යාපාරයට සම්බන්ධ කරලා සමාජගත කරන්නේ කොහොමද? එතකොට කාට හරි මේකෙන් හොඳ දෙයක් සිද්ධ වෙයිනේ කියන එක ගැන හිතලා තමයි අපි මේ සංකල්පයත් එක්ක හොඳ දෙයක් සමාජගත කරන්න උත්සාහ කරන්නේ.